ආයුබෝවන් නැවතත් වැදගත් ඖෂධයක් ගැන මෙම වීඩියෝ තුලින් කතා කරමු. අද අපි කතා කරන්න යන්නේ සෙටිරිසීන් කියන ඇලර්ජි ඖෂධය ගැන. මේ වීඩියෝ එකේදී එහි භාවිතය, මාත්‍රාව සහ අතුරුඵල, සැලකිලි ප්‍රතික්‍රියා සහ උපදෙස් සියල්ලම සරලව සිංහලෙන් පැහැදිලි කරන්නම්. සෙටිරිසීන් කියන්නේ මොනවද? සෙටිරිසීන් කියන්නේ ඇන්ටිහිස්ටමීන් ඖෂධයක්. එය ඇලර්ජි ප්‍රතික්‍රියාවලින් වන කැසීම, ඇස් වලින් කඳුළු ගැලීම, කිවිසුම් යාම වැනි ලක්ෂණ අඩු කරයි. ඖෂධ ශ්‍රේණිය සහ ක්‍රියාවලිය. සිටිරිසින් දෙවන පරම්පරාවේ ඇන්ටිහිස්ටමීන්. H1 රිසෙප්ටර් බ්ලොකර් එකක්. හිස්ටමීන් නිසා ඇතිවන ඉචිං, ස්නීසිං, වෝටරි අයිස් වැනි ලක්ෂණ අවම කරයි. සිටිරිසින් වගේ මෙඩිසින් එකක් ගත්තත් බොහෝ දෙනාට නිදිමත වැඩියෙන් එන්නේ නැහැ. නමුත් සමහර අයට පොඩ්ඩක් නිදිමත වෙන්න පුළුවන්. ඒක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. පොදු අතුරුඵල, විසරදය, මුකේ වියලි බව, දුර්වලතාව, අඩු ශක්තිය, සමහර විට මෘදු නිදිමත ගතිය. අලුත් අතුරුඵල, හෘද ස්පන්දන වේගය වැඩිවීම, රෝගී ඇලර්ජි ප්‍රතික්‍රියා. මෙම ඖෂධය භාවිතා කරන විට විශේෂයෙන් මත්පැන් සහ වෙනත් නිදිමත ගෙනෙන ඖෂධ සමග එකට ගන්නේ නම් සැලකිලිමත් වන්න. වකුගඩු රෝගීන් සහ ගර්භණී කාන්තාවන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. උපදෙස් සහ පියවර. අසාත්මිකතා වැළැක්වීමට භාවිත කරන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මාත්‍රාව මගහැරුණොත් ඊළඟ මාත්‍රාව පමණක් ගන්න. ද්විත්ව මාත්‍රාවක් ලබා නොගන්න. මෙම ඖෂධය සහ වෙනත් සියලුම ඖෂධ භාවිතා කිරීමේදී මීළඟ උපදෙස් අනුගමනය කරන්න. අවසාන වැදගත් උපදෙස්. මත්පැන්, ඇල්කොහෝල් සමග ඖෂධ ලබා ගන්න එපා. වෛද්‍ය උපදෙස් නැතිව ඖෂධ භාවිතා කරන්න එපා. විනෝදනාත්මක ලෙස කිසිම ඖෂධයක් භාවිතා කරන්න එපා. මෙය සාමාන්‍ය දෙනුම සඳහා පමණි. සෑම මොහොතකම වෛද්‍ය උපදෙස් පිළිපෙදින්න. කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 20න් සෙල්සියස් අංශක 30 දක්වා. සෑම මොහොතකම ඖෂධ නියමිත ලෙස ස්ථානගත කරන්න. ඖෂධ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න. කුඩා ළමුන්ගෙන් ඖෂධ දුරස් කර තබන්න. ඔබට මෙම වීඩියෝව වැදගත් වුණා නම් ලයික් කරන්න. තවත් මෙවැනි සෞඛ්‍ය දැනුම ලබා ගන්න channel එක subscribe කරන්න. ඔබේ යාළුවන්ටත් මේ දැනුම ලබා ගන්න share කරන්න. ඊළඟ සෞඛ්‍ය වීඩියෝවෙන් හමු වෙමු. ඔබට නිරෝගී ජීවිතයක්. සුබ දවසක්.